කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් අද මම වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මෙන්න මේ බෑග් එක මහගත්ත විදිය තමයි. මේ මැටීරියල් එකෙන් මම කලිනුත් බෑග් එකක් මහලා ඔයාලට අරගෙන ආවා. ඉතින් මේකත් ඒ මැටීරියල් එකෙන්ම තමයි. ඉතින් මිමි ගන්නේ නැතිව මට අවශ්‍ය පරිදි තමයි මම මේ බෑග් එක මහගෙන තියෙන්නේ. බෑග් එකේ දිග පළල කැමති ප්‍රමාණයක් අරගෙන මම මේ උඩ දෙපැත්ත කපාගෙන තියෙන ඒ කතු අල්ලන කොටස. ඉතින් ඒ කොටස මම වෙන් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේ වගේ කොටසක් වෙන් කරගත්තේ මේ කොටසෙන් තමයි මම ෂිප් කොටස සම්බන්ධ කරගන්නේ. ඉතින් මේ වගේ ෂිප් එක සම්බන්ධ කරගන්න කොටස් දෙකකුත් මම කපා ගත්තා. ඊට පස්සේ බෑග් එකේ දෙපැත්තේ කොටස් දෙක තමයි මේ කපාගෙන තියෙන්නේ. ඉතින් මේ කොටස් දෙක අඩි කොටසෙන් පොඩ්ඩක් දෙපැත්ත හැඩ කරගෙන කපා ගන්න ඕන. ඉතින් මේ බෑග් එකේ දෙපැත්තේ කොටස් දෙක කපා ගනිද්දී බෑග් එකේ කොටසට සමාන වෙන්න ටේප් එකකින් බලලා වගේ කපා ගන්න මැනලා. මොකද නැත්තම් සමහර විට දෙපැත්තේ කොටස් දෙක බෑග් එකට වැඩිය ඉහළට එන්න පුළුවන්, නැත්තම් පහළට එන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඒ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ මම මේ බෑග් එක මහන්න උවමනා වෙච්ච දේවල් තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මම මුලින්ම මේ විදිහට මේ කොටස් ටික පයිපින් කරගන්නවා. ඉතින් බෑග් එකේ ඉහළ කොටසේ කාදු සම්බන්ධ කරගන්න තැන අපි කොටස් දෙකක් වෙන් කරගත්තානේ. ඒ කොටස් දෙක මේ විදිහට හොඳ පිටට කැම්බ්‍රිල්ලා කොටසේ හොඳ පිට තියලා මේ විදිහට මහලා හොඳ පිට හරවගෙන කාදු සම්බන්ධ කරගන්න තමයි මම දැන් මේ හදන්නේ. මං අද මේ කාදු අල්ලන කොටසේ කෙළවරේ ඉඳලා තමයි අද මේ කාදු අල්ලන කොටසට කාදු සම්බන්ධ කරගන්න හදන්නේ. ඉතින් මේ උඩ කොටසේ ඉඳන් පහළට අඟලක් විතර පහළට තමයි තියලා තමයි මම මේ කොටස් ටික සම්බන්ධ කරගන්නේ. ඉතින් ඒ විදිහට කාදු සම්බන්ධ කරගනිද්දී ඔයා මේ කැම්බ්‍රිල්ලා කොටස අහුවෙන්නේ නැති වෙන්න අනිත් පැත්ත විතරක් අහුවෙන්න මහ ගන්න. එතකොට මහුම් පාරවල් පොඩ්ඩක්වත් එළියට පේන්නේ නැති වෙන්න මහ ගන්න පුළුවන්. දැන් මම මේ ෂිප් කොටස තමයි මේ මහන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මම එඩිට් කරද්දි තමයි දැක්කේ ටිකක් එළිය වැඩි නේද? ඒ නිසා ඔයාලට පොඩ්ඩක් අපැහැදිලි වෙන්න පුළුවන්. ඒ නිසා ෂිප් එක අල්ලන විදිය මගේ අනිත් වීඩියෝස් වලින් තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලලා ෂිප් එක අල්ලන විදිය ගැන පොඩි අදහසක් ගන්න. ඊට පස්සේ මම ෂිප් හෙඩ් එක මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් ෂිප් එක නීට් එකට හිටින්න ෂිප් එක සම්බන්ධ කරගත්තට පස්සේ ඊට උඩින් මේ විදිහට දෙපැත්තේ ආයන දිගේ මහ ගන්න ඕන. ඊට පස්සේ මම මේ දෙපැත්ත පයිපින් කරගන්නවා. ඉතින් අපි බෑග් එකේ ප්‍රධාන පළුවත් දෙපැත්ත පයිපින් කරගත්තානේ. ඒ ප්‍රමාණයටම අරගන්නවා කැම්බ්‍රිල්ලා කොටසකුත්. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට කාදු අල්ලන කොටස හරි මැද ලකුණු කරගෙන මේ විදිහට බෑග් එකේ ප්‍රධාන පළුවෙත් හරි මැදට මෙන්න මේ විදිහට තියලා ඊට පස්සේ මේ විදිහට ෂිප් එක අල්ලගත්ත කොටස මෙන්න මේ විදිහට හරි මැද ඒකෙත් තියලා ඊට පස්සේ කැම්බ්‍රිල්ලා කොටස තියනවානේ. ඒ කොටසෙත් හරි මැද මෙන්න මේ විදිහට තියලා මහ ගන්නවා එක පැත්තක්. ඉතින් දැන් ඊට පස්සේ මේක අපි හොඳ පිටට හරව ගන්නවා. ඉතින් හරව ගත්තාම මෙන්න මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕන කැම්බ්‍රිල්ලා කොටස් අවශ්‍ය වෙන්නේ නැත්තේ බෑග් එකේ දෙපැත්තේ කොටස් දෙකට විතරයි. ඉතින් හරවගත්ත මේ බෑග් එකේ උඩ කොටස් අතර මුළු කොටස් අතර මේ විදිහට මහගෙන ඊට පස්සේ මම මේ දෙපැත්තේ කොටස් දෙක බෑග් එකට සම්බන්ධ කරගන්න කලින් හරි මැද කොටස් දෙකේම ලකුණු කරගන්නවා. ඉතින් බෑග් එකේ වගේම දෙපැත්තේ මේ සම්බන්ධ කරගන්න හදන රවුම් කොටසෙත් මේ විදිහට හරි මැද ලකුණු කරගන්නවා චෝක් එකකින්.
ඉතින් දැන් මේ විදියට හරිමැද ලකුණු කරගත්තනේ. බෑග් එකේ අඩිය කොටසට මේ විදියට රවුම් හැඩයට කපාගත්ත අඩිය කොටස මේ විදියට එකට තියලා මේ විදියට පයිපින් එක වටේ තමයි මහගන්නේ. ඉතින් මේ විදියට ඇතුලේ තියෙන කැම්බිල්ල කොටස පයිපින් එකේ මැද හරියක් වෙනකන් ඇදගෙන තමයි මේ විදියට මහගන්නේ. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා නෝමල් මැෂින් එකේ බෑග් මහන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් පස්සේ අරගෙන එන්නම්. ඉතින් නෝමල් මැෂින් එකෙත් ඔයාලා හිතනවා වගේම බෑග් මහන්න හරිම ලේසි. අවශ්‍ය ඉදිකටු සයිස් වර්ග, එතකොට බෑග් මහන්න ඕන කරන නූල් වර්ග හරියට තියෙනවා නම් බෑග් මහන්න හරිම ලේසියි නෝමල් මැෂින් එකෙත්. ඔන්න ඉතින් මේ විදිහට අගටම මහගෙන ඇවිල්ලා මෙන්න මෙතනින් නැවත අනෙක් පැත්ත හරවලත් පොඩ්ඩක් මහගන්නවා. ඉතින් මේ විදිහට මම මේ කොටස් දෙක මහගන්නවා. ඔන්න ඉතින් ඒ විදිහට තමයි මම මේ බෑග් එක මහගත්තේ. ඊට පස්සේ මම අවසානයේට තමයි මෙන්න මේ බෑග් එකේ කාදු දෙක බෑග් එකට සම්බන්ධ කරගන්නේ. ඉතින් මේ විදිහට බෑග් එකට කාදු සම්බන්ධ කරගන්න හැටි මම තව වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඒ විදිහටම තමයි මම අද මේ බෑග් එකටත් කාදු යොදාගන්නේ. ඉතින් මේ විදිහේ කාදු බෑග් එකට යොදා ගනිද්දී අඟල් 2ක් 3ක් විතර ගැටෙන් පහළට හිටින්න තියලා ගැටයක් දාගන්න. ඔන්න ඉතින් දැන් නම් මේ බෑග් එකේ වැඩ ඉවරයි. ඉතින් ආයෙ වීඩියෝ එකක් ඉක්මනින් අරන් එනකම් දිගටම එකතු වෙලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක.